මේ ප්‍රබලතම සාක්ෂි අනාවරණයක් මේ වීඩියෝ එක ටිකක් දිගයි. නමුත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න කියලා. මොකද ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කරන හෙළිදරව්වක් තමයි මෙහි තියෙන්නේ. එතකොට මිනි මැරුවේ කවුද? ඒ මිනි මැරුම් කාගේ ගිනුමටද බැල කරේ? ඒක කොහොමද සිද්ධ වුනේ? ඒවට අනුබල දුන්නේ කවුද කියන එක බොහොම පැහැදිලිව මේ වොයිස් ක්ලිප් එකේ තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් අවධානයෙන් මේ වීඩියෝ එක අහන්න බලන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ දෙකටම ඒවට තේරෙම උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ ආයි ප්‍රේමදාස මහත්තයා. ඒ දෙන්නාගේ මග පෙන්වීම යන කර්තව්‍ය තේරෙම මැරුවේ. බල්ලේ දාලා පෙට්‍රෝල් ගහනවා පිච්චෙනවා. රාක්වි ගන්න බෑ බායකට ඉස්සලා ඔළුවට වෙඩි තියන මැරුණා. සම්පූර්ණම ආරච්චි පහමිලාගේ පීඨ කරනවත්. පාසල් අවදී වීරච්චයන් පොලිසියට බැඳුණා. පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණා. බැඳිලා ඒ අවුරුදු 38ක් විතර සේවය කළා. ඊට පස්සේ මම වෙදකම මම අපේ පරම්පරාව වෙදකම තිබුණේ සර්පීසයි මුත්‍රාසේ ගල්දියකට මේ දෙකටම තමයි අපි මේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම දේශපාලනයට ප්‍රවේශියා. තනගල් ප්‍රාදේශ සභාවේ උපසභාපති සභාපති විපක්ෂ නායක ඒ තනතුරු දෙක තුනම මම කළා. ප්‍රේමදාස රජයේ ආරක්ෂක ඇමති වශයෙන් වුණා රංජන විජේරත්න. එයා හොඳ නිහතමානී හොඳ ඇමති කෙනෙක් යා. කතාවක් අම්මයි ගෙදරට ආවදින් කිව්වා මට වෙද මහත්තයා කියලා කතා කරන්න වෙද මහත්තයා මට පොඩි උදව්වක් කරන්න කියලා කිව්වා. ඉතින් මොකද ඇමතිතුමා කරන්න ඕනේ කිව්වා. මම කිව්වා මම විශ්‍රාම ගිහින් ඉන්නේ. මට වෙන දැන් රැකියාවක් කරන්න බෑ. මම වගා වැඩේම කර ඉන්නේ. ඒ නිසා ඔබතුමා කියන ඕන දෙයක් මංකට මං එන්නම් කියලා. බෑලා කෙනෙක් වුණා අම්පාරේ മന്ത്രി බක්මියම කියලා. මියල් බක්මියමක එයාට පොළොගේ කාලේ මැරිලා ඉඳලා මේ අන්තිම අවස්ථ මැරිලා වුණේ මම යනකොට මම කොහොම හරි ජීවත් කරලා තනියම කෙරුවා. ඊට පස්සේ මාත් එක්ක හුඟක් හිතවත්. ඔව් හිතවත්කම නිසා මට කිව්වා මට පොඩි උදව්වක් කරන්න කියලා. අපි දැන් රජයේ මේ බඩලන්ද කියලා මේක දාගෙන වදකාගාරයක් දාලා අනිසි විදියට මිනිස්සු මරනවා, කෙල්ල කොල්ල මරනවා, මිනිස්සු වද දෙක දෙනවා. මට කවදා හරි ඒවට වග්යන්න වෙන්නේ මම කිව්වා. මේ ඇමති කෙනෙක් වශයෙන් මම වග්යන්න වෙනවා. ඒක නිසා මට මේක මම මේ ඉදිරියට යන්න මට උදව් කරන්න මම මොකද්ද කරන්න උදව් කියලා මම කිව්වා මම කිව්වා මේ ෆයිල් මේ ගෙනත් දෙන්නම් කියලා කිව්වා එක එක්කෙනාගේ විස්තර ඇතුව ෆයිල් එක එක්කෙනාට හදලා දෙන්න. කිව්වද කොටින් මේ කොළඹ පැත්තට යනකොට වමට හැරිලා යන්න කොටට ඇතම් දෙකක් විතර යනකොට තියෙනවා විශාල වත්තක් පොල්ලත්තක් එක. ඉතින් පොර සාන්තාවේ මේ නිලධාරීන්ට නිවාසය තීරම ගබඩා තීරම ඇතුව හදලා තිබුණේ ඒක තමයි. තව පෙරමුණේ තමයි ආයෙත් තමයි 99 මැරුවේ. ඒ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය ජනතා විමුක්ති පෙරමුණේ තමයි මේ කැරල් ඇති කෙරුවේ. ලංකාව විමුක්ති කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ආම්දුරු මැරුවා. මිනිසුන්ගේ ගෙවල් වල ඉන්න දුන්නේ නැහැ. අයිඩන්ටි කාඩ් එකව කෙරුවා. මිනිහක් මැරුවොත් ඒ මෙහෙම අඩි දෙකක් වැඩි උසන් නැතුව ඒවල මරන්න මේ වල්ලන්න කිව්වා. වල්ලම නම් උදේවරුේ හවස එපා කියලා කිව්වා. ඒවල නොයේ නීති ධම්ම නීති රීති. ඒවට තේරෙම උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ ආයි ප්‍රේමදාස මහත්තයා. ඒ දෙන්නාගේ මග පෙන්වීම යන තේරෙම මැරුවේ. මල්ලා පුච්චලා මේ මොනවද වද දෙක උල තියලා මැරුවා. දැන් ඉස්ලාම මේ සැකයකට මිනිස්සු ගෙනාපුවාම ඉතලා උඩ ඉලනවා. බාල්ක දෙකක් ඉත තියෙනවා. ඒක අර කේල්කන් ඉල්ලන විදියට කකුල් දෙක යට හිටින්න මේ ඔළුව යට හිටින්න කකුල් දෙකෙන් තේරෙම ඉල්ලනවා. එල්ලා පය දෙකක් ඉත තියෙනවා. ඒ අතරතුරේ අනිනවා මේ කටු වය හදලා තියෙන කටු වලින් අයින්නවා. මේ අනිනවා ඊට පස්සේ ඉතින් මේ මොනවද මේ ගින්දර වාගේ ගුලි වය හදලා තියෙනවා. ඒ ගිහින් මේ කාලමකට දානවා. ඒ වගේ ඉතින් කියන්න බැරි ඒවා කෙරෙවා. ගෙනාපුවාම අහන්නේ මේ ඔයගොල්ලෝ මේ JPද කියලා ඉස්සලාම අහන්නේ. ජනතා විමුක්ති පෙරමුණේද? ඒක මොන තනතුරද කරන්නේ? මේ කියලා තමයි වැඩි ප්‍රශ්න කරන්නේ. ඉතින් හැටියට 15000ක් විතර මැරුවා. වයස ප්‍රමාණය වැඩිමනේ තරුණ අය. ප්‍රේමදාස මහත්තයා මරණකම්ම එයා අර බෝම්බයකට අහු වෙලා වෙනකම්ම මිනිස්සු මැරුවා. ඒකට අර එතන හොඳ දක්ෂ නීතිඥයෙක් ලංකාවේ ඉන්න විජයදත්ත ලියනාරච්චි කියලා. එයා මේ කටුවන මේ මාතර නෙමෙයි මේ අකුරැසෙද කොයිද හොඳ දක්ෂ නීතිඥ මහත්තයෙක් එයා මේ තමයි ඔය ජනතා විමුක්ති පෙරමුණේ මරණයි ලැයිස්තුවට අත්සන් කරන්න කියලා ඒගොල්ලන්ගේ මේවයක් තිබුණා. මේ රජේ ඊට පස්සේ මෙයා කොහොම හරි මරන්න කියලා ගන්න ලෑස්ති වෙනකොට කොහොම හරි පන්නිනවා. බැරි තැන එක දවසක් අතන මේ උසාවියේ තියෙන අලුත් කල උසාවියේදී නඩුවකට පෙනී හිටලා එළියට එනකොට මෙයාගෙන් අරගත්තා. මේ නඩුවකට කතා කරන්න කියලා අල්ලගෙන ඉවිලා වෑන් එකේ දාගෙන කෙලිම ගෙනිච්චා මේ
තංගල්ලේ පොලිසියට ගෙනිච්චා. තංගල්ලේ පොලිසියට ගෙන් පුළුවන් තරම් එයාගෙන් ප්‍රශ්න කෙරුවා එකක්වත් පචිනක ගන්න බැරි වුණා. බැරි තැන ගහලා බාගෙට මැරුවා. මල්ලා මෙහාට ගෙනාවා බටලන්දට. බටලන්දට ගෙනත් ඉවරලා ගෙනාපු වෙලාව හැටියෙම ෆෝල්ඩ් එක දුන්නා මේ අනිත් ප්‍රතිගතයි පේමදාන මාත්‍යටයි. මේ දෙන්න ආවා වෑන් එකෙන් මේ ඩිපෙන්ඩර් එකෙන්. ඇවිදින් ඉවරලා හැව්වා. මුවෙන් ආපන්. එතකොට උනා මේ නිසංග කියලා ඇස්සයි කෙනෙක්. ඒ අඬගාලා එයාට තමයි මෙයා මරණ බාර දුන්නේ. එයා පුළුවන් තරම් ආපන් කොහොමද මිනිස්සු මරන්න අවසර දුන්නේ? කොහොම කීයකට අස්සන් කෙරුවාද කියලා අපි විස්තර ආපන් කිව්වා. ආවන්න දෙයක් නැහැ ඒකට කතා කරන්න බෑ මිනිහට. එතකොට පණ අදිනවා. ඊට පස්සේ ඇද්දේ ගැලෙව්වා. ඇද්දේ ගලවලා ඇද්දේකට දැම්ම මිරිස් කුඩු දාලා ඒත් කිව්වේ නෑ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මිනිහට කතා මොකක්ද මැරුණා. මැරුණාට පස්සේ ඇන්දෑවේ මේ අර කැටියක් තියෙනවා ඒකේ දාලා ඔතලා දානවා මුල්ලකට. ලොකු කාමරයක් තියෙනවා. ඒ පහුදාට මරල්ලා පුච්චන්න හරි කොහරි ගිහින් දාන්න ඉන්න තමයි කාමරේ දාන්නේ. කාමරේ ලැත් කරලා තිබුණා. තියලා එතකොට එතනින් මේක ඉවර වුණා. පස්සේ තව මේ පහුදාට හම්බුණා කොළඹ මේ ස්පිතාලෙට මෙහා කානුවක මෙහා ගිහින් දාලා වුණා. මේ ඔය මේ විජයලියනාචි කානුවක දීලා ගිහලා හම්බුණා. හම්බෙලා ගෙනාවා. ඊළඟ මිනිහෙම කැපුවා. අප්පාත් කියා බලන්න. ඇතුලේ තිබුණා අර මේ තුවාල ලේ ගන්න තුවාල 46ක්. ඒවර ගහ පාරවල. 46ක් තිබුණා. ඊට පස්සේ මිනිහ බාර දුන්නා ඒගොල්ලන් අයියට. වැට් එක තිබුණේ නැහැ ඒකට. මිනිහ ඊට පස්සේ ඒගොල්ලෝ අවදානේ කටයුතු කෙරුවා. පස්සේ මෙහා නඩුවක් දැම්මා රජයට. නඩුවේදී අත්තිට ඉරදනු හම්බුනේ. මිනිහ ඔච්චර මිනිහෙක් පරලා අර බටලන්ද කොමිෂන් එක දැම්මා නැහැ ජනතාව මේ හිරිම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. බටලන්ද කොමිෂන් එක සාක්ෂි දෙන්න මට තමයි අර මේ විජේදාස රාජපක්ෂ මහත්මයා ලියනාච්චි මරපු එකට සාක්ෂි දෙන්න යන්න තිබුණේ. මට යන්න එපා කියලා කිව්වා චන්ද්‍රිකා. දැන් ඔය ඊට පස්සේ කොමිෂන් එකක් දැම්මානේ බටලන්ද කොමිෂන් එකට. ඒක දැන් සීරම සාක්ෂි විභාග කරන්න යනකොට දැන් ඔය නිසංග කියලා SI කෙනෙක් තමයි මෙයා මැරුවේ ලියනාච්චි. එයා සාක්ෂි ගන්න පෑ බායකට ඉස්සලා ඔළුවට වෙඩි තියන මැරුණා. ඊට පස්සේ මට යන්න එපා කිව්වා. මොන එකට දන්නේ මේ චන්ද්‍රිකා කිව්වා. ඒකට මම මේ ප්‍රාදේශ සභාවේ മന്ത്രി කෙනෙක් නඩිත් තාමදුරන්ගේ බඩුත් තාමදුරන්ගේ ගාන කියලා වචනයක් තියෙනවනේ. ඒ නිසා තීරණ රජේ මේ මොකක්වත් කෙරුවොත් ඒ මිනිහත් ඊට පස්සේ මේ රජයෙන් හැදුවනේ කාබලල්ලු කියලා. කාබලල්ලු මේ රතු බලල්ලු ඒ බව කියලා සංවිධාන හදලා ඒකෙන් ගෙනින් මරනවා. ඉතින් මිනිසුන්ට කිසිම සිතක් තිබුණේ නැහැ කාලේ. එදිට බහින්න විදියක් බැලුවා තිබුණේ. එතන තිබුණා විශාල අගල් දෙකක් තුනක් කපලා. ඒ පිච්චුනාට පස්සේ බාගෙට පිච්චෙනකොට අර වලට ගිහින් දාලා වහනවා. එතන මේ බේතේම දාලා වලේම දාලා පිච්චුවා. බේතේ බලේ දාලා පෙට්‍රෝල් ගහනවා පිච්චෙනවා. ඒ තියුණා ගම්පහ මේ මිනංගොඩ වාසනේ තියෙන කොමෝලා. ඒකේ තමයි වාකාරිය ඔය තරුණ ළමයි මෙලක් පුච්චන්නේ. ඒකට ගෙනත් දාලා අර පිටුරේ පොල්ලෙලියම දාලා ඒකේ පිච්චුවා. කියන්නේ එයාට මේ රජයේ ඉතින් ඒගොල්ලන්ගේ රජේ නේ. තේරම ඉතින් තේරම වහනවනේ. දැන් පොලිසියෙන් තේරම වහනවා. පොලිසිය වෙන මේ JVP කාර්යයක් කෙරුවා කියලා තේරම කියන්නේ මෙයා මැරුවට JVP එකෙන් තමයි කෙරුවා කියලා තේරම ඒගොල්ලන්ගේ නිගමනය කරන්නේ. රනිල් වික්‍රමසිංහයි ප්‍රේමදාසයි දෙන්න තමයි. මේ දෙන්න තමයි විදිහෙන් මැරුවේ. නිකන්නේ වද 32 දීලා මැරුනේ. ඒව වහන්න. ඒ අර බය තියෙන ඒවා වහගන්න තමයි රුඩු වෑන් වලින් අනවාර මේ ඊට වැඩි විශාල